පෙන්වන්නම් කොහොමද ඉන්සර්ට් කරන්න SIM එක කියලා. So already මම ඉන්සර්ට් කරලා තියෙන්නේ මේ ගැලපෙන්නේ ටේප් එකක් තියෙන එක ලැබුවම වෙන මෙතන තමයි ඉන්සර්ට් කරන්න තියෙන්නේ SIM එක. SIM එක දාලා so this is the app. So we are going to like download it from Android. Let's get this one. Okay. It's getting downloaded. Let's give it the side. So the next thing is we are going to like check the code. This is the thing it's going to track the watch from the app. So මේක තමයි code එක. So making download වෙනවා මේ download වෙන app එක මම ඔයගලන්ට to another device. Set option එක දැන් මම අර කලින් voice වගේක් දැම්මා. voice ටික ඔක්කොම මෙතන ඇවිල්ලා තියෙනවා. phone book එක අපිට add කරන්න පුළුවන් number එක. sound system. enter the call. number එකට call කරන්න details එක පෙන්නනවා. watch එක දාගෙන ඉන්න කෙනාගේ location එක පෙන්නනවා. see it where it is. කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. refresh කරන්න. okay, store check the location එක. refresh කරන්න පුළුවන්. පැය 24ක් වගේ ඔක යනවා හරියටම මේ accurate location එක පෙන්වන්න. normally ඒට මේට පෙන්නයි ඊට පස්සේ හරියයි. mobile data දාන්න ඕනේ මේක use කරන්න. අනිවාර්යෙන් mobile data මේ දාගන්න මෙන්න මෙතන mobile පෙන්නනවා. time එකත් හරි time data එකත් එක කනෙක්ට් කරනවා නේද? so switch settings SOS එතකොට clock set කරන්න පුළුවන්. play sound SMS වල location update and schedule බලන්න. මේ location එක කොහේ හරි ගියා නම් කොහෙට හරි time sync remote reset shut down කරන්න unbind කරන්න time zone select කරන්න ඒ වගේ දේවල්. ඊපස්සේ games ඒකට download කරලා අපි download කරලා ඒගොල්ලන්ගේ මේකට install කරන්න පුළුවන් මේ games. streaming sites ඒක parents ලා නේනවා. ඊපස්සේ system password updates ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා මේක useful පොඩක් working parents ලට because පොඩක් useful දෙගොල්ලන්ට.
මල්ටිපල් ටික්ස් මල්ටිපල්ස් මේව රෙකෝඩ් කරගන්න පුළුවන් ගේම් ස්ක්‍රීන්ෂොට් කරන්න පුළුවන් ඔබ තමයි ඉතින් ඇත්ත කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න කමෙන්ට් එකක් හරි දාන්න thank you